දැන් බලමු pen tool එක පාවිච්චි කරලා කොහොමද මෙතන මේ පෙන්නලා තියෙන පින්තූරේ කට් කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේකෙදී බෑග්ග්‍රවුන්ඩ් එක අන්ලොක් කරගමු. මෙතනදී ඇත්තටම අපි lasso tools පාවිච්චි කරන ආකාරයටම අපිට pen එක පාවිච්චි කරන්න පුළුවන්. කලින් ලෙසන් එකේදී විස්තර කර විදිහටම pen tool එක සිලෙක්ට් කරන්න, ඒකේ path අවස්ථාවට යන්න. මොකද අපි මුලින්ම ක්‍රියේට් කරන්න යන්නේ path එකක්. ඊට පස්සේ තමයි අපි path එක සිලෙක්ෂන් එකක් බවට පත් කරගන්නේ. කට් කරගන්න ඕන ඉමේජ් එක අවශ්‍ය ප්‍රමාණයට මදක් විශාල කරගන්න එජ් එක පේන විදිහට. ඊළඟට ඇත්තට මේකෙදි කරන්න තියෙන්නේ pen tool එක අපි lasso tool එක පාවිච්චි කරන ආකාරයටම කිසියම් ස්ථානකින් ආරම්භ කරලා නැවතත් එම ස්ථානයට ඇවිල්ලා පාත් එක සම්පූර්ණ කරගන්නයි මෙතන තියෙන්නේ. මෙතන වලට පේනවා ඇති මගේ mouse pointer එකේ pen tool එක පෙන්වන්නේ නැහැ. pen tool එක පෙන්වන්නේ මේ cross එකක් විදියට ඒ කියන්නේ caps lock key එක on වෙලා තියෙන්නේ. Photoshop වලදී caps lock key එක on වෙලා තියෙනවා නම් tool එකේ නියම හැඩය පෙන්වන්නේ නැහැ. ඒකින්ද මේ අවස්ථාවේදී caps lock key එක off කරගන්න. එතකොට අපිට tool එකේ හැඩය දැක ගන්න පුළුවන්. මම මෙතනින් ආරම්භ කරන්නම්. ක්ලික් කරලා මේ විදියට ක්ලික් කරමින් image එක වටේ ගෙනියන්න තමයි තියෙන්නේ. මෙහෙම ක්ලික් කරමින් සිවුම කරගන්න ඕන දෙයක්. ඊළඟට දැන් බලන්න ඔයාලට පේනවා ඇති මෙතෙන්දී මට image එකේ ඉතිරි කොටස පේන්නේ නැහැ මේ අවස්ථාවේදී. මේ ඉතින් මෙතෙන්දී කරන්න ඕන ඔයාලා ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න. එතකොට මොන tool එකේ හිටියත් hand tool එක විදියට change වෙනවා. ස්පේස් බාර් එක ප්‍රෙස් කරගෙන අපිට අවශ්‍ය කොටසට drag කරගෙන නැවතත් ස්පේස් බාර් එක අතරින්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදියට අපිට ක්ලික් කරමින් යන්න පුළුවන් tool එකකින්. දැන් බලන්න මෙතන මේ කාර් එකේ මේ තියෙන මේ mirror එක, මේ side mirror එකේ තියෙන curve එක අපිට අවශ්‍ය විදිහට අරගන්න curve එක ළඟින්ම මේ selection එක දාගන්න ඕනේ. එතකොට මම කරන්නේ ක්ලික් කරලා mouse button එක අතරින් නැතුව drag කරමින් මෙතෙන්දී අර ඒ curve එක ළඟට මේ path එක අරගෙන. හරිද? දැන් බලන්න මෙහෙම කරපු අවස්ථාවේදී අපි ඊළඟට ක්ලික් කරාම දැන් අපිට ඊළඟට දැන් මෙතන path එක සම්පූර්ණ කරගන්න අපිට නැවත ක්ලික් කරන්න තියෙන්නේ මේ වගේ ස්ථානයක ක්ලික් කරන්න තියෙන්නේ. නමුත් බලන්න මෙතෙන්දී ක්ලික් කරාට පස්සේ අපි මේ ක්ලික් කරන අවස්ථාවේදී path එක දෙවෙනි path එක curve කරගන්නේ මෙතන තියෙන handle එකට අනුරූපව. මෙතන create වෙච්ච handle එකට අනුරූපව මම මෙතන ක්ලික් කරලා පෙන්නන්නම්. මේ බලන්න අපිට පේනවා ඇති ක්ලික් කරපු ගමන් මේ handle එකට අනුරූපව මේ curve එක අදක් විශාලව හැදුණා. නමුත් මෙතෙන්දී මේ mirror එක අපිට නිවැරදිව සම්පූර්ණ කරගන්න අපේ path එක යන්න ඕන මේ ආකාරයට. දැන් මම මේ mouse එකෙන් පෙන්වන ආකාරයට. මම නැවත undo කරන්නම්. නම් step back කරන්නම්. දැන් මේ අවස්ථාවේදී අපිට මෙතෙන්දී කරන්න ක්‍රමයක් තියෙනවා. ප්‍රැක්ටිකල් එකේ අපි දැන් ප්‍රායෝගිකව කරද්දී ඔයාලට පුළුවන් alt key එක press කරන්න. පේනවත් ඇති alt key එක press කරාම පස්සේ alt key එක press කරාම mouse pointer එකේ තියෙන පහළ කොටස වෙනස් වෙනවා. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ අපි alt key එක press කරාම pen tool එක convert වෙනවා මෙන්න මේ convert point tool එකට. convert point tool එකට convert වෙනවා. එතෙන්දි මොකද වෙන්නේ? දැන් මම මෙතෙන්දි මගේ අතින් දැන් මම ප්‍රැක්ටිකල් එක කරගෙන යද්දි path එක මගේ අතින් පේන්නේ නැති වෙලා ගියා. යන්න path selection tool එකට ගිහිල්ලා ක්ලික් කරන මේ හරියෙන් path එක නැවතත් දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත pen tool එකට යන්න ගිහිල්ලා වලට පේනවා ඇති මෙතෙන්දි ක්ලික් කරාම ඒක ආරම්භ කරගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්නේ නැති අපි දැන් වැඩ කරද්දී අපි අතින් path එක unselect කරනවා. නැත්නම් අපි tool එකක් මාරු වෙලා ගියොතින් නැවතත් කොහොමද අපි ඒ path එක ලබා ගන්න කියලා path selection tool එකට ගිහිල්ලා path එක select කරගෙන නැවතත් pen tool එකට මාරු වෙන්න. ඉතින් මෙතෙන්දී අපි මේ වගේ අවස්ථාවකදී අපිට මේ curve එක නිවැරදිව අරගන්න නම් අපි මුලින්ම මෙන්න මේ handle එක මේ අපි මෙතන මේ දකුණු පස curve එක හදාගන්නදී create වෙච්ච මේ handle එක අපි delete කරගන්න ඕනේ. මොකද අපිට මේ පැත්තට එන මේ වැඩි curve එක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී මම මීට ඉහළදී පෙන්නනවා වගේ අපි alt key එක press කරන්නේ. එතකොට convert to
point tool එක විදිහට connect වෙනවා. මෙතෙන්දි click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති අර handle එක delete වෙනවා. ඊට පස්සේ මෙතනින් click කරාට පස්සේ අලුත් handle එකක් තමයි create වෙන්නේ. බලන්න මෙතෙන්දි අපිට මේ curve එක නිවැරදිව සම්පූර්ණ කරගන්න පුළුවන්. මෙතෙන්දිත් එහෙමයි. මෙතෙන්දිත් දැන් අපි curve එක අසමාන විදිහට මෙතන මේ handle එක දික් වුණා. මෙතන curve එක සකස් කරගන්න ගියාම මෙතෙන්දිත් කරන්න තියෙන්නේ alt key එක press කරන්න. alt key එක press කරගෙන මේ point එකට click කරන්න. එතකොට පල්ලෙහා handle එක නැති වෙනවා. මෙතෙන්දි සම්පූර්ණ කරගන්න ඔයාලගේ path එකේ මේ මෙතන කොටස. දැන් ඊට පස්සේ නැවතත් මේ වගේ තැනකදී මේ විදිහට අපිට යන්න පුළුවන්. මේ වලට පේනවා ඇති. මම නැවතත් මෙතෙන්දිත් ක්ලික් කරමින් මේ curve එක අපිට සම්පූර්ණයෙන්ම මේ ගන්නට හදා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙහෙම අපිට යන්න පුළුවන්. මොකද අපිට මේ curve එක ගැන මෙතෙන්දී දෙවෙනි curve එක මොන තත්ත්වෙන් සම්පූර්ණ වෙයිද කියලා අපිට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් මේ handle එක delete කරගන්න. දැන් මෙතෙන්දිත් එහෙමයි. ඒ විදිහටමයි මෙතෙන්දී. දැන් මම මෙතෙන්දී ක්ලික් කරොත් මේ curve එක අපිට යන්නේ curve එක යන්නේ අපිට අවශ්‍ය දිශාවට නෙමෙයි. එතකොට එතෙන්දීත් අපිට කරන්න තියෙන්නේ මේ handle එක delete කරගන්න alt key එක press කරන්න tool එක convert වෙනවා convert to point tool එක විදියට click කරන්න click කළා නැවතත් මේ විදිහේ අලුත් handle එකක් ලැබෙන අලුත් පාත් එකේ අලුත් කොටසකින් මේ curve එක සම්පූර්ණ කරගන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි image එකක් වටේ selection එකක් ලබා ගැනීමේ අරමුණින් pen tool එක මගින් path එකක් create කරගන්න. ඉතින් මේකට යම් වෙලාවක් ගත වෙනවා. ඒ කියන්නේ අපි lasso tool එකෙන් පාවිච්චි කරා සමානයි. නමුත් ඇත්තටම මෙතෙන්දී ඔයාලට කියන්න ඕනේ lasso tool එකටත් වඩා විශේෂයෙන් වඩාත් නිවැරදිව මේක කරන්න පුළුවන්. ඒ මොකද කියලා මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම මෙතෙන්දී සම්පූර්ණයෙන්ම මේ කායික වටේ selection එක ගෙනියන්නේ නැහැ. කාල වේලාවක් මදි හින්දා මම මෙතෙන්දී curve එක සම්පූර්ණ කළා වලට පෙන්නන්නම්. මෙන්න මේ කොටසේ නිකන් roughly මම ගෙනියන්නම් curve එක සම්පූර්ණ කරගෙන විතරයි. alt key එක press කරගෙන හිතන්න මම මේ වගේ portion එකක් මේ වගේ කොටසක් මම select කරගත්ත කියලා හිතන්නකෝ. මේ වගේ කොටසක් select කරගත්ත කියලා හිතන්න. මෙතෙන්දී මම selection එක සම්පූර්ණ කරගන්න අනිවාර්යයෙන්ම නැවතත් පටන් ගත්ත තැනට එන්න ඕනේ. මම මේ ඒ දේ තමයි මෙතෙන්දී කරන්න හදන්නේ. මම මේ කොටස තමයි දැන් select කරන්නේ. ඔයාලට පේනවා ඉතින් මම මෙතන ආරම්භක ස්ථානේ නැවතත් ආවට පස්සේ mouse pointer එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතන දැන් path එක close වෙන්න හදන්නේ. ඔන්න දැන් අපිට closed path එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ path එක නැවතත් path tool එකට ගියාට පස්සේ බලන්න path එක select කරගන්න පුළුවන්. හරිද? හරි. මම මෙතෙන්දී සඳහන් කරේ lasso tool එකටත් වඩා මේක හොඳයි කියලා එකෙන් අදහස් කරේ. දැන් බලන්න අපි මේ path එක create කරගත්තට පස්සේ අපිට මේක edit කරගන්න පුළුවන් ආයිත්. direct selection tool එකට ගිහිල්ලා mouse මේක අපි මේ කොටස lock කරගමුකෝ. direct selection tool එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතෙන්දී මේ point එකක් අපිට click කරොත් ඔයාලට පේනවා ඇති. නැවතත් අපිට මේ point එකක් click කරලා මේ path එක edit කරගන්න පුළුවන් මේ path එක edit කරගන්න පුළුවන්. නැවතත් අපිට අවශ්‍ය විදියට ඒ කියන්නේ අපි එහා මෙහා වෙලා තිබුණොතින් අපේ මේ tool එකෙන් අපි කලිනුත් කතා කරපු direct selection tool එකෙන් path එකේ මේ points click කරමින් මේ edit කරගන්න පුළුවන්. ඉතින් කාල වේලාව අරගෙන නිවැරදිම selection එකක් add කරගැනීමේ පහසුව තියෙනවා මේ pen tool එක හරහා. අනිත් දේ තමයි ඔයාලට පේනවා ඇති දැන් අපිට මේක තවදුරටත් edit කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස ගැන අවධානය යොමු කරන්න. මේ කොටසෙදී මේ path එක දැන් මම මේ create කරගෙන දැන් close කරගත්ත path එකක් තමයි මෙතෙන්දි මේ තියෙන්නේ. අපිට පුළුවන් තවදුරටත් දැන් මේ අපි මේ කතා කරපු direct selection tool එකෙන් points වලින් අපිට edit කරගත්ත විදිහටම නැවතත් pen tool එකට ගිහිල්ලා මේ path එකට mouse එක point කරාම වලට පේනවා ඇති plus mark එකක් විදිහට මේක convert වෙනවා. plus mark එකක් වෙන විදිහට pen tool එකේ mouse pointer එක බලන්න මේ අපේ pen tool එකට ගිහිල්ලා මෙතෙන්දී ඇත්තටම මේ convert මේ tool එක change වෙන්නේ free form pen tool කියන අවස්ථාවල තමයි මේක change වෙන්නේ. එතෙන්දී අපිට පුළුවන් මේ path එකට තව මේ වගේ node එකක් add කරගන්න පුළුවන්. ඉතින් එහෙම add කරගත්තට පස්සේ ඒ add කරගත්ත node එකත් නැවතත් අපිට පුළුවන් direct selection tool එකට ගිහිල්ලා
direct selection tool එකෙන් මේ ඒ කොටස තවදුරටත් අපිට අවශ්‍ය විදියට edit කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ඇත්තටම අපි lasso tool එක හරහා කරගන්න selection එකකට වඩා නිවැරදිව අපිට මේ එකෙන් path එකක් create කරගෙන මේ path එක හරහා selection එකක් add කරගන්න පුළුවන්. ඒත් එක්කම ඒක පහසුවෙන් අපිට edit කරගන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට තව දෙයක් මෙතනදී තියෙනවා. path tool එක path palette එක හරහා අපිට මේ path එක save කරලා තියාගන්න පුළුවන්. අපි ඒ ගැනත් බලමු මෙතෙන්දී අනිත් එක තමයි ඉස්සෙල්ලා පොඩක් අපි ප්‍රථමයෙන් බලමුකෝ චුට්ටක් මේකේ කොහොමද මේ දැන් මේ path එක මීට කලින් lesson එකේ කිව්වා වගේම දැන් path එක create වෙලා තියෙන්නේ create වෙච්ච path එක path selection එකෙනුයි direct selection tool ඒ tools දෙකෙන්ම අපිට පුළුවන් නැවතත් edit කරගන්න. කලින් විස්තර කර දීපු ක්‍රමයේ විදියටම path එක මැද right click කරගත්තට පස්සේ make selection palette එක හරහා අපිට මේ path එක selection එකක් බවට පත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කලින් සඳහන් කරපු ක්‍රමයම තමයි මෙතෙන්දි තියෙන්නේ. ඊළඟට මම step back වෙන්නම්. නැවතත් අපි path එක අවස්ථාවේදී ඉන්නේ. මෙතෙන්දි තව palette එකක වැදගත්කමක් තියෙනවා. අපි palette එකක් ගැන තව කතා කරන්න ඕනේ. අපි මේ විදිහට path එකක් create කරගත්තට පස්සේ ඔයාලා බලන්න window menu එකේ තියෙනවා path palette එක. පේනවා ඇති. අපි මේ create කරගත්ත path එකට අදාළව path palette එකේ work path කියලා path එකක් add වෙලා තියෙනවා. work path කියලා වලට පේනවා ඇති. අපිට පුළුවන් මේක නම් කරගන්න. මම මේක add කරන path 1 එහෙම නැත්නම් මම කා කියලා දාන්න අපිට කැමති නමක් දෙන්න පුළුවන්. හරිද? ඊළ ඕකේ කරගත්තම ඔයාලට පේනවා ඇති. මේ path එක save වුණා. අපිට නැවත අවශ්‍ය ඕනම වෙලාවක path palette එක හරහා මේ path එක select කරගන්න පුළුවන්. දැන් හිතන්න මම මෙතෙන්දී ඊළඟට මම තව අලුතෙන් path එකක් create කරගන්න ගියොත් දැන් හිතන්න මම එක path එකක් හරහා මේ කායකයේ උඩ කොටස select කරගෙන තියෙනවා. ඉතින් එකම image එකක් සඳහා අපිට පුළුවන් මේ path palette එක උපයෝගී කරගෙන path palette එක උපයෝගී කරගෙන කීප වාර කියන්නේ path කීපයක් අපිට create කරගන්න පුළුවන්. දැන් බලන්න ඊළඟට මම නැවතත් pen tool එකට ගිහිල්ලා path අවස්ථාවේදී click කරගමම ඔයාලට පේනවා ඇති අලුත් work path එකක් තමයි create වෙන්නේ. ඒක අපි කලින් create කරගත්ත path එක හා සම්බන්ධයක් නැහැ. එතකොට බලන්න මම නැවතත් මම ඔයාලට පෙන්නන්න මේ කොටස මම select කරගන්නවා කියලා හිතන්නකෝ path එකක් විදියට. බලන්න මම නැවතත් ආරම්භක අවස්ථාවට එන්නම්. මෙන්න මම මේ කොටස select කරගත්තා. දැන් බලන්න මෙතෙන්දිත් මේ work path කියන විදිහට තියන්න එපා. work path එකනේ මෙතෙන්දි නැවතත් double click කරලා ඒ path එක save කරගන්න වෙනත් නමකින් මම මේක කැමති නමක් try කියලා save කරගන්නකෝ. දැන් බලන්න මේ එකම image එක ඇතුලේ අපි path දෙකක් create කරගෙන තියෙනවා. නේද? එකම image එකකට path දෙකක් create කරගෙන තියෙනවා. දැන් මම උඩ කොටස කියන්නේ අපි කායකයේ මේ ඉහළ කොටසට add කරගත්ත path එක නැවත select කරගන්න ඕන නම් මට පුළුවන් path palette එක හරහා ඒක select කරගන්න. බලන්න එතකොට අනිත් path එක නොපෙනී යනවා. ඉතින් බලන්න මේක කොච්චර වැදගත්ද කියලා අපිට දැන් හිතන්නකෝ මේක selection එකක් කරගෙන මේක වෙන layer එකකට මේක ගන්න ඕනේ කියලා හිතන්නකෝ. මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ දැන් මේ පළවෙනි කොටස මේ අවස්ථාවේ path palette එක හරහා අපි create කරගත්ත පළවෙනි path එක අපි select කරගෙන තියෙන්නේ. right යන්න path tool එකට select කරගන්න path එක right click කරලා make selection හා මේක selection එකක් දෙන්න. හොඳද? ඉතින් ඔයාලට මේක වෙනම layer එකකට cut ගන්න ඕන නම් එහෙම නැත්නම් එක copy කරලා වෙන අලුත් file එකකට paste කරගන්න. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී layer palette එකේ දැන් අපි ඉන්නේ control J press කරන්න අලුත් layer එකකට අර අපි ගත්ත selection එකේ මේ image එක අලුත් layer එකට add වෙලා තියෙනවා. අපේ අවශ්‍යතාවය අනුව ඒක හදා ගන්න පුළුවන්. ඊළඟට බලන්නකෝ දැන් මට අවශ්‍ය නම් නැවතත් අනිත් මම දාගත්ත අනිත් path එක හරහා කියන්නේ දෙවෙනි path එක මේ tie එකට දාගත්ත path එක හරහා selection එකක් add කරගන්න ඕන නම් path palette එකට ගිහිල්ලා මේ tie කියන අවස්ථාවට යන්න. ඒ කියන්නේ tie කියන අවස්ථාව නෙමෙයි අතරම tie කියලා අපි save කරගත්ත path එක select කරගන්න. tool එකකින් නැවතත් path එක select කරගෙන මේ විදියට
right click කරලා make selection දෙන්න. ඒකෙත් අපිට copy එකක් අවශ්‍ය නම් image එකට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. image එකකින් අපි select කරගන්නේ. එතකොට layer palette එකකින් image එක select කරගෙන control J. මෙතෙන්දී ඉතින් බලන්න දැන් මෙතෙන්දී අපි selection එක දාගෙන selection එක add කරගෙන අපි ඉවර කරා දැන් අපේ image එක edit කරලා. නමුත් බලන්න අපි නැවතත් path palette එක හරහා window වලින් path palette එකට ගියොත් බලන්න path palette එක හරහා අපිට නැවත ඕනෑම අවස්ථාවකදී selection එකක් දාගන්න ඕන නම් අපි අර කලින් add කරගත්ත path එක මේ path palette එක හරහා load කරගන්න පුළුවන්. ඉතින් මේක අතිශයින් වැදගත්. දැන් ඔයාලට තේරෙනවා ඇති ඇත්තටම අපි pen tool එකෙන් selection එකක් pen tool එකෙන් පුළුවන් අපිට path එකක් create කරගෙන ඒ path එක selection එකක් බවට පත් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ඒකත් එක්කම අපිට ලැබෙන අනිත් වාසිය තමයි path palette එක හරහා අපි create කරන path අපිට save කරලා තියාගන්න පුළුවන්. ඒත් එක්කම එකම image එකක් නැත්නම් එකම file එකක් ඇතුලේ අපිට පුළුවන් path කිහිපයක් අපිට අවශ්‍ය ගණනක් path save කරලා අපිට තියාගන්න පුළුවන් මේ path palette එකත් උපයෝගී කරගෙන. මොකක්ද ඒකේ સિદ્ધාන්තය? අලුතෙන් දැන් බලන්න මෙතන path දෙකක් create කරලා තියෙනවා. නැවතත් ඔයාලට තවත් path එකක් create කරගන්න ඕන නම් යන්න pen tool එකට click කරලා අලුත් path එකක් ආරම්භ කරන්න. මෙතෙන්දී බලන්න මෙතෙන්දී අපේ path එක select වෙලා තිබෙනවා. බලන්න ඒ වැරදීමත් වලට ඉගෙන ගන්න පුළුවන්. මෙතෙන්දී මම අලුත් path එක ආරම්භ කරේ අලුත් path එකක් අවශ්‍යයි කියලා ඒක ආරම්භ කරේ මේ path එක select කරගෙනමයි. හරියට layer palette එක හා සමානයි. බලන්න එතකොට මේ අලුත් path එකත් create වෙන්නේ අර tire කියලා අපි save කරගත්ත ඒ path එක තියෙන ඒ path layer එකේම තමයි අලුත් path එක create වෙන්නේ. ඉතින් මේක නෙමෙයි අපේ අවශ්‍යතාවය. step back වෙමු. වෙලා මේ path palette එකේ මේ click කරන්න. දැන් කිසිදු path එකක් දැන් select වෙලා නැහැ. ඒ අවස්ථාවේදී යන්න pen tool එකට click කරලා පටන් ගන්න path එකක්. ඔන්න නැවතත් අලුත් path එකක් create වෙනවා. work path කියලා. path එක සම්පූර්ණ කරගත්තට පස්සේ මේ palette එක double click කරලා වෙනත් නමකින් මේ path එක save කරගන්න. එතකොට මම හිතනවා දැන්ට ඔයාලට ගොඩක් බොහෝ දුරට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. කොහොමද අපි pen tool එක පාවිච්චි කරලා selection එකක් හදාගන්නේ path එකක් හරහා. ඒත් එක්කම මෙතෙන්දී අපි කතා කරා අපි image එකක් select කරගන්නත් ඒත් එක්කම path tool එක පාවිච්චි කරලා එක image එකක් ඇතුලේ අපිට පුළුවන් path කීපයක් create කරගෙන අපිට අවශ්‍ය වෙලාවට ඒ path එක selection එකක් බවට පත් කරගෙන කොටස් අපිට කපලා ඉවත් කරගන්න පුළුවන්. ඔය මේ සම්බන්ධව යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මේල් එකක් යවන්න. එතකොට ඒකට මම උත්තර දෙන්නම්. මම හිතනවා ගැටලුවක් නැතුව ඇති කියලා. අපි බලමු ඊළඟ ලෙසන් එකෙන් කොහොමද මේ කොටස් ටික පාවිච්චි කරලා මේ අපි දැන් ඉගෙන ගත්ත කොටස් ටික සහ ඊළඟට මෙතන තියෙන මේ shape tools මේ පාවිච්චි කරලා කොහොමද text effect එකක් create කරගන්නේ කියලා.